ආනයනය කරන භාණ්ඩ සඳහා විශාල තීරුබද්දක් පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු රජය විසින් ගෙන තිබෙන තීරණයට මේ වන විට ඇමරිකාව තුළම විශාල විරෝධයක් මතුවී තිබෙනවා. එම බදු වැඩි කිරීමේ තීරණය අවලංගු කරන මෙන් ඉල්ලා ඇමරිකානු ප්‍රාන්ත රාජ්‍යයන් කීපයක්ම මේ වන විට නඩු පවරා තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු තමයි අපි මේ වීඩියෝවෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ. චීනය ඇතුළු විදේශීය රටවලින් භාණ්ඩ ආනයනය කිරීමේදී අධික තීරුබද්දක් අය කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඇතුළු රජය විසින් ගෙන තිබෙන තීරණයට විරුද්ධව මේ වන විට ජාත්‍යන්තරයේ පමණක් නොව ඇමරිකාව තුළත් විශාල විරෝධයක් මතුවී තිබෙනවා. ජනාධිපතිවරයාගේ එම අත්අනෝමතික තීරණය බල රහිත කරන ලෙස ඉල්ලලා මේ වන විට ප්‍රාන්ත රාජ්‍යයන් ඒ කියන්නේ ඇමරිකාවේ ප්‍රාන්ත රාජ්‍යයන් කීපයක්ම එරට වෙළඳ අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා. ඒ අනුව ඇරිසෝනා, ඔරෙගන්, කොලරාඩෝ, නෙවාඩා ඇතුළු ප්‍රාන්ත කිහිපයක්ම මේ ආකාරයේ නඩු පවරා තිබෙන බවයි වාර්තා වෙන්නේ. එම ප්‍රාන්ත රාජ්‍යයන් සඳහන් කර සිටින්නේ මේ ආකාරයේ බදු පැනවීමට බලය තිබෙන්නේ ඇමරිකානු කොංග්‍රසයට පමණක් බවයි. හදිසි ආර්ථික පනත යටතේ බදු පැනවීමට ජනාධිපතිවරයාට බලය පැවරී තිබුණත් එවැනි බලයක් පැවරී තිබෙන්නේ ජනාධිපතිවරයාට ඉතාම සීමිත අවස්ථාවක පමණක් බවත් සඳහන් කර තිබෙනවා. විශේෂයෙන්ම විදේශීය රාජ්‍යයන්ගෙන් ඇමරිකානු රාජ්‍යයට තර්ජනයක් ඇතිවන අවස්ථාවක පමණ එවැනි බදු පැනවීමට අදාළ පනත තුළින් ජනාධිපතිවරයාට බලය පවරා දී තිබෙන බව එම නඩුවලින් පෙන්වා දී තිබෙනවා. ඒත් මෙම අවස්ථාවේදී පනවා තිබෙන බද්ද එම ගණයට අයත් නොවන අතර එය සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයා අත්අනෝමතික ආකාරයෙන් ක්‍රියාත්මක කරමින් රාජ්‍ය පසක තබා තම පෞද්ගලික අභිමතාර්ථ ඉටුකර ගැනීමේ අරමුණේ මේ බදු පනවා තිබෙන බව තමයි එම ප්‍රාන්ත රාජ්‍යයන් තමන්ගේ නඩුවලින් චෝදනා කර තිබෙන්නේ. එමෙන්ම ජනාධිපතිවරයාගේ මේ ක්‍රියාකලාපය උන්මත්තක ක්‍රියාකලාපයක් ලෙසත් එම ප්‍රාන්ත රාජ්‍යයන් තමන්ගේ නඩුවලින් පෙන්වා දී තිබෙනවා. එම නිසා මෙම තීරණය ක්‍රියාත්මක වුණොත් තම ප්‍රාන්තයන්ට ලැබෙන ඩොලර් බිලියන ගණනාවක ආදායම් අහිමි වී රටම අවුල්සාගත තත්ත්වයකට පත්විය හැකි බවයි එම ප්‍රාන්ත අධිකරණයේ පෙන්වා දී තිබෙන්නේ. එම නිසා අදාළ බදු වැඩි කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් රාජ්‍ය නිලධාරීන් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් එම නඩුවලින් අදාළ ප්‍රාන්ත ඉල්ලා සිටිනවා. මෙවැනි තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීම සඳහා ඔබත් අපගේ channel එක subscribe කරන්න. ඒ වගේම අපගේ වීඩියෝ වලට like කිරීමටත් share කිරීමටත් අමතක කරන්න එපා. මොකද ඔබ ලබා දෙන සහයෝගය තමයි අපේ ඉදිරි ගමනේ විශාලතම ශක්තිය ලෙස සනාථ කරන්න කැමැති.